හායි ගයිස්, ඔන්න අද අපි සිලෝන් ට්‍රේල්ස් යන්නේ ලංකාවේ තවත් වෙනස්ම තැනක් බලන්න. මේ තමයි නාලන්ද ගෙඩිගේ. ලංකාවේ හරිමැද කියලා කියන්නෙත් මෙන්න මේ නාලන්ද ගෙඩිගේට. ඒ නිසා මේ විදිහට සමුරු සිහිවටනයක් තියලා තියෙනවා නාලන්ද ගෙඩිගේ භූමියේ. මහනුවර ඉඳලා යාපනයට යන ඒ9 පාරේ නාලන්ද රෝහල හම්බ වෙනවා. එතනින් තියෙන කාපට් පාරේ කිලෝමීටර් 1.5ක් ගියාම තමයි ගෙඩිගේ භූමිය අපිට හම්බ වෙන්නේ. මුලින්ම හම්බ වෙන්නේ ගල්උළුවස්සක්. මේ ගල්උළුවස්සෙන් ඇතුල් වෙලා තමයි අපිට යන්න තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී පැවති පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ භාවිත කරලා තමයි මේ නාලන්ද ගෙඩිගේ බෞද්ධ විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඉදා පිහිටි භූමියට වඩා තරමක් උස් භූමියක තමයි අද නාලන්ද ගෙඩිගේ හදලා තියෙන්නේ. 1970 දී මහවැලි ව්‍යාපාරයේ යටතේ බෝතැන්න ජලාශය ඉදි වෙනවා. බෝතැන්න ජලාශය ඉදි වෙනවත් එක්කම මේ නාලන්ද ගෙඩිගේ පැවති භූමිය ජලයෙන් යට වෙනවා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ නාලන්ද ගෙඩිගේ කොටස් වලට ගලවලා ඉවත් කරලා නාලන්ද ගෙඩිගේට අයිති කොටස පුරවලා මේ විදියට නැවත නාලන්ද ගෙඩිගේ හදලා තියෙනවා. ඒ හින්දා තමයි අද ආවහම ජලාශයේ මැද උස් භූමියක නාලන්ද ගෙඩිගේ පිහිටලා තියෙන්නේ. මේ විදිහට පාර දිගේ ඉස්සරහට යද්දී වටේට ජලාශය හරිම ලස්සනට පේනවා. ඒ වගේම මේ තුරු වියන අතරින් ඔන්න නාලන්ද ගෙඩිගේ අපිට දකින්න හම්බ වෙනවා. කළු ගලින් කරන නිර්මාණයක් තමයි මේ නාලන්ද ගෙඩිගේ තියෙන්නේ. මේ සමරු සීවරණය තියලා තියෙන්නේ මහවැලි අධිකාරියෙන්. ගෙඩිගේ නැවත හදලා 1985 දී විවෘත කරාම තමයි මේ සමරු සීවරණය තියලා තියෙන්නේ. නාලන්ද ගෙඩිගේ කියලා කියන්නේ තනිකරම ගලින් කරපු නිර්මාණයක්. හින්දු කෝවිලක හැටියට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇතුළට ගියාම බුදු පිළිමයක් මේ ගෙඩිගේ ඇතුළේ දකින්න තියෙනවා. සම්පූර්ණයෙන්ම ගලින් නිර්මාණය කර කොටස් තමයි අදත් අපිට දකින්න හම්බ වෙන්නේ. කෝවිලක හැඩයත් මේ පිළිම ඇතුළේ තියෙනවා. මේ විදිහට ගල් කණු දකින්න හම්බ වෙනවා. ඒවත් කැටයමින් සරසලා තියෙන්නේ. මීට අමතරව මෙම භූමියේ චෛත්‍යයක් දකින්න හම්බ වෙනවා. මේ තමයි දැනට තියෙන චෛත්‍යය.
මේ භූමියේ රෝපණය කරලා තියෙන බෝධින් වහන්සේ නමක් මේ විදිහට වැඩ ඉන්නවා. හරිම නිස්කලංක භූමියක් තමයි මේ භූමිය. වටේටම ජලාශය පේන ඉඳ ගොඩක් ලස්සනටත් තියෙන තැනක්. මෙහි තියෙන කැටයම් අතර නිරූපණය වෙන විශේෂ කැටයමක් තමයි ලිංගික ඉරියව් නිරූපණය කරන මේ කැටයම. ඉන්දියාවේ කජුරාහෝ වැනි දේවාලවල මේ කැටයම් සුලභව දකින්න තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ලංකාවේ එකම ස්ථානය තමයි මේ වගේ කැටයමක් තියෙන නාලන්දගිරියේ. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. පාසල් නිවාඩු කාලයේදී දරුවොත් එක්ක යන්න අමතක කරන්න එපා. මේ වටිනා ස්ථාන නරඹන්න. තවත් මෙවැනි වටිනා වීඩියෝ හා සම්බන්ධ වෙන්න වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.